අයිබෝවන් ඔයාලා හැමෝම මගේ YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. අද අපි යන්නේ 2024 ඕලෙවල් ප්‍රශ්න පත්‍රයේ එක කොටසේ B කොටසේ පළවෙනි ප්‍රශ්නයයි දෙවෙනි ප්‍රශ්නයයි සාකච්ඡා කරන්න. මම මේකේ ඒ කොටස සාකච්ඡා කරලා සාමාන්‍ය විනාඩි 40ක විතර වීඩියෝ එකක් ගිය සතියේ බදාද අප්ලෝඩ් කරා. ඉතින් ඔයාලට ඒක බලන්න පුළුවන්. ඔයාලා මගේ මේ වීඩියෝස් ටික බලන්න කලින් පේපර් එකක් කරලා ඇවිල්ලා මේ වීඩියෝස් ටික බලන්න. එහෙනම් අපි දැන් යමු B කොටසේ පළවෙනි ගානට. පළවෙනි ප්‍රශ්න විදිහට අපෙන් අහනවා ජනකතම් මාසිකවට රුපියල් ලක්ෂයකට වඩා වැඩි වූ විට එම වැඩි වන මුදලට 106ක ආදායම් බදු ලෙස ගෙවයි. එක්තරා මාසයකදී බදු ගෙවීම පසු හොට ලබන මුදලින් 6න් එකක් ඔහු ආහාර සඳහා වෙන් කරයි. ඉතිරි මුදලින් 5න් 3ක් ඔහුගේ වෙනත් වීම සඳහා වෙන් කරයි. පළවෙනි ප්‍රශ්නේ විදිහට කියන්නේ රෝම ඉලක්කම් එක විදිහට අපෙන් අහනවා මෙහෙම. පළවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් එක අපෙන් අහනවා ජනක ලැබුණු මුදලින් 6න් එකක් ආහාර සඳහා වෙන් කළ පසු ඔහුට මුදලින් කවර භාගයක් ඉතිරි වේ. සම්පූර්ණ මුදල එකයිනේ. එකෙන් අඩු කරනවා 6න් එකක්. අපි දැන් ඊට පස්සේ මේක පොදු හරයකට ගන්නවා. අපි දන්නවා පොදු හරයකට ගද්දි හරය ළඟින් ගුණ කරන්න ඕනේ කියලා අපි දන්නවනේ. පොදු හරය 6යි. මෙතන 6 මෙතන තියෙන්නේ බෙදීම එකක්නේ. එකට 6 ඒවා නැහැ. එතකොට 6 වරක් එක 6යි. ඍණ 1යි. මේක සුළු කරපුවාම ඉන්නේ 6න් 5. මේක තමයි ආහාර සඳහා වෙන් කළ පසු ඉතිරි වෙන භාගය. මේක තමයි පළවෙනි උත්තරේ. අපි යන් එහෙනම් දෙවෙනි ප්‍රශ්නෙට. ආහාර සහ වෙනස් වීම සඳහා මුදල් වෙන් කළ පසු ජනක ඉතිරිවන්නේ මුළු මුදලින් කවර භාගය? දැන් මේ 6න් 5න් 3ක් 6න් 5න් 3ක්. අපි දන්නා මේ අල්නායන් කියන්නේ මොකද්ද? ಗುಣ කිරීම. අල්නායන් කියන්නේ ಗುಣ කිරීම. එතකොට 5ට 5 කැපිලා යනවා. 6ට 3ක් කැපිලා ගිහිල්ලා භාගයක් ඉතිරි වෙනවා. මේක තමයි මෙයා වෙනත් වියදම් වලට වියදම් කරන ගාන. අපෙන් අහන්නේ ආහාර සහ වෙනත් වියදම් සඳහා මුදල් වෙන් කළ පසු. ආහාර වලට මෙයා 6න් 1යි වෙනත් වියදම් වලට භාගය. මේ දෙක එකතු කරන්න බෑ ඔක්කොම කලින්. පොදු හරයක් ගත්ත 6යි එක එහෙමම තිබ්බා. එතෙන්ට එන්නේ 6ට 2 ඒවා 3යි 3 වරක් එක 3යි. 4 බෙදීම 6යි. ඒ කියන්නේ 2 බෙදීම 3යි. මේක තමයි ජනකට ඉතිරිවන්නේ මුළු මුදලින් කවර භාගය. මේක අර මුළු වියදම් වල එකතු. මේ තියෙන මුළු වියදම්. දැන් මේක ආපහු අඩු කරන්න ඕනේ එකෙන්. ඒක කියන්නේ මුළු මුදලනේ. 3යි 3ෙන් 2 උත්තරේ 3ෙන් 1යි. ඊට අපෙන් අහනවා ඔහුට දැන් ඉතිරි වෙන මුදල. තුන්වෙනි ප්‍රශ්නේ ඔය පළවෙනි එක මකන්න. තුන්වෙනි ප්‍රශ්නේ විදිහට අපෙන් අහනවා ඔහුට දැන් මේ ඉතිරි වෙච්ච මුදල. ඉතිරි වුණ මුදල රුපියල් 39600. 39600ක් නම් බදු ගෙවීමෙන් පසු ඔහුට ලැබුණු මුදල ආහාර සඳහා වෙන් කළ මුදලක් හොයන්නලු. බදු ගෙවීමෙන් පසු ඔහුට ලැබුණු මුදල. දැන් මෙතන මේ වියදම් ඔක්කොම මෙයා කරන්නේ බදු ගෙවලා ඉවර වෙලානේ. මේ සේරම වියදම් මෙයා කරන්නේ බදු ගෙවලා ඉවර. ඒතකොට දැන් බදු ගෙවීමෙන් පසු මුළු මුදල හොයාගන්න මොකද කරන්න ඕනේ අපි? මේ 39600 ගුණ කරන්න ඕනේ 3ෙන්. ඒතකොට එනවා 6 වර 3 18න් 8 දැම්ම එකක් ඉතිරි 6 වර 3 වරක් 9 27යි 1යි 28න් 8 දැම්ම දෙකක් ඉතිරි 3 වරක් 3 9යි 1යි 11. මේක තමයි බදු ගෙවුවට පස්සේ ඉතුරු වෙච්ච මුදල. ඊට පස්සේ අපෙන් අහනවා ආහාර සඳහා වෙන් කළ කොටස. ආහාර වලට වෙන් කරන්නේ 6න් එකක් නේ. එතකොට මේ මුදලින් 6න් එකක්. මේ මුළු මුදලින් 6න් එක. 6න් බෙදන්න තියෙන්නේ. කොහොමද එන්නේ බෙදපුවම? 1යි. මෙතන තියෙනවා 58ක්. 58 කියන්නේ 54ට 9යි. 48ට 8යි. මේ ආහාර වලට වියදම් කරනවා රුපියල් 19800ක්. ඕක තමයි තුන්වෙනි ප්‍රශ්නේ උත්තර දෙක. උඹන්ට ඊට පස්සේ අපෙන් අහනවා බදු ගෙවීමට පෙර මේ තියෙන බදු ගෙවුවට පස්සේ හම්බෙච්ච මුදලනේ. තියෙන බදු ගෙවූ පසු අපි දැන් එහෙම ලියාගමු. බදු ගෙවූ පසු මුදලනේ. දැන් අපෙන් අහන්නේ මොකද්ද? බදු ගෙවන්න පෙර. දැන් මෙතන ගෙවලා තියෙන බද්ද කීයද? ලක්ෂයකට වඩා වැඩි වුණොත් නේ මේ බද්ද ගෙවන්න ඕනේ. ලක්ෂයකට වඩා වැඩි වුණොත්. ඒ කියන්නේ මේකෙන් ලක්ෂයක් අඩු කරා නම් හරිනේ. ලක්ෂයක් අඩු කරා නම් හරිනේ. ඒතර මේ තියෙන්නේ මෙයාගේ වැඩි වෙච්ච මුදල.
ඒ කියන්නේ වැටුප ලක්ෂයක මේ තියෙන සුද්ධ වැටුපද නෑ. අර 110ක බද්දක් දිවලා ආපු වැටුප තමයි මේ තියෙන්නේ. ඒතකොට මේ තියෙන්නේ 110ක බද්දක් දිවුවා කියන්නේ මෙතන තියෙන 194ක්. 100න් 110ක් අඩු වෙලා මේ තියෙන 194ක් නේ. ඒතකොට අපි කොහොමද 100ක් හොයාගන්නේ? 18800 ගුණ කරනවා 100න් බෙදෙනවා 194. කොහොමද දුවන්නේ? හරිනේ. අපි දැන් මේක ගුණ කරලා බලමු. 94 වරක් 1යි. එතන 94 වරක් 2යි. හරියටම කියමු. ඊට පස්සේ මේ ගුණ කරපුවාම එන්නේ රුපියල් 20000. මේක තමයි බදු ගෙවන්න කලින් මුදල. ඒ කියන්නේ අර රුපියල් ලක්ෂයකට වඩා වැඩි වුණොත් ඒ බදු ගෙවන්න ඕනේ. දැන් මෙතන මෙයාගේ වැටුපේ සුද්ධ වැටුපේ ලක්ෂයකට වඩා වැඩි වෙලා තියෙන රුපියල් 20000. මේකට තමයි බදු ගෙවුවට පස්සේ මේ මුදල ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මෙයා රුපියල් 1200ක බද්දක් ගෙවලා තියෙනවා. අපිට ඕන එක බලන්න පුළුවන්. දැන් මේක ලක්ෂයට වඩා වැඩි වෙච්ච මුදල. අපි ගුණ කරලා බලනවා 20106යි. මේ බින්දුවේට මේ බින්දුව දෙයක් ලැබුවා. ගුණ කරපුවාම එන්නේ 1200යි තමයි. ඒක හරිනේ. ඊට පස්සේ අපෙන් අහන්නේ බදු ගෙවීමට පෙර ඔහුගේ වැටුප. මේ තියෙන ලක්ෂයට වඩා වැඩි වෙච්ච මුදලනේ. ඒ කියන්නේ මෙතන තව ලක්ෂයකුත් තියෙනවනේ. ඒතර මුළු මුදල වෙන්නේ හතරවෙනි එකේ මුළු මුදල වෙන්නේ රුපියල් 1,20,000. මේක තමයි යාගේ මුළු වැටුප. බලන්න ඒකේ පස්වෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙම කතාවක් කියනවා. යම් අවස්ථාවක බදු අය කරගැනීමේ සීමාව ඉහළ දැමීම. දැන් මේකේ සීමාව කීයද? ලක්ෂයයිනේ. ඒ සීමාව ඉහළ දැමීම නිසා ජනක ආදායම් බදු ගෙවීමෙන් නිදහස් වේ. මේ ජනක කියන පුද්ගලයා ආදායම් බදු ගෙවීමෙන් නිදහස් වේ නම් ඔහු ආහාර සඳහා මුලදී වියදම් කළ මුදල වෙනස් නොවී පවතින. මෙයා මුලදී වියදම් කරන් කීයද? 19800ක් නේ. මේක වෙනස් වෙන්නේ නැහැ. දැන් ඔහු ආහාර සඳහා වියදම් කරන මුදල වැටුපෙන් කවර වෙනසද? වෙනස් නොවී පවතින නම් දැන් ඔහු අර සුද්ධ මුදල මෙහෙම සුද්ධ වැටුප මෙහෙම මිතුරු වෙනවනේ. මේ ආදායම් බද්දක් ගෙවන්නේ නැහැනේ. මේක කවර වෙනසද දියද අපෙන් අහන්නේ. මේ බිඳු දෙකට මේ බිඳු දෙක කැපෙනවා. මෙතනත් බිඳු දෙකක් තියෙනවා. මේ බිඳු දෙකට කැපිලා යනවා. ඊට පස්සේ ඉතුරු වෙන්නේ 198 බෙදීම 12. 12න් බෙදුවා 1යි ඉතිරි 78යි 78යි කියන්නේ 72ට 6යි ඉතුරු 6යි 65යි. උත්තරේ 16.5. අපි දැන් යම් දෙවෙනි ප්‍රශ්නෙට. ඒක මෙන්න මෙහෙම කියනවා. සමන්තම නිවසේ සිට ඔහුගේ මිතුරෙකුගේ නිවසකට ඒකාකාර වේගයකින් මිනිත්තු 30ක් ඒකාකාර වේගයකින් මිනිත්තු 30ක් ගමන් කර ඔහු තම මිතුරාගේ නිවසේ මිනිත්තු 30ක් නැවතී එම මාර්ගයේ මිනිත්තු 40ක ඒකාකාර වේගයකින් තම නිවසට ආපසු ගමන් කරයි. අපිට දීලා තියෙන දුර කාල ප්‍රස්ථාරයකුත් අපිට ඒක සම්පූර්ණ කරන්න කියලා තමයි කියන්නේ. පළවෙනි රෝම ඉලක්ක විදිහට. මෙන්න මෙහෙම දීලා තියෙනවා මේ පැත්තට කාලය h කියලා දාගන්න. මේ පැත්තට දුර කිලෝමීටර්. මෙතන බිඳුව මොම් බෙදලා විනාඩි 15 කෑලි වලට බෙදලා එක කියලා දී. ආපහු මෙතන දෙක කියලා තියෙනවා. කොහොමද දීලා තියෙන්නේ? ඊට පස්සේ මේ පැත්තට 5 10 15 20 25 30 35 ඔන්න ඔය විදිහට තමයි දීලා තියෙන්නේ. ඊට පස්සේ පළවෙනි එක විදිහට මෙහෙම තියෙනවා විනාඩි 30ක් ඇතුළත මෙයා යන්නේ. මෙන්න මේ විදිහට ලකුණු කරලා තියෙනවා. ඊට පස්සේ තියෙන්නේ ඔහු තම මිතුරාගේ නිවසේ මිනිත්තු 30ක් නැවතිලා ඉන්නවා. මෙයාගේ මිතුරාගේ ගෙදර මිනිත්තු 30ක් නැවතිලා ඉන්නවා කියන්නේ දැන් අර 30යි මේ 30යි පැයයිනේ. එතන ඔන්න 6 කියන තැනින් මෙන්න මෙහෙම එයා කොහෙටවත් ගමන් කරන්නේ නැහැ. එයා ගෙදර නැවතිලා ඉන්නේ. ඒතර කොහෙටවත් දුර වෙනස් වීමක් වෙන්නේ නැහැ. දුරේ තමයි. නමුත් කාලය විතරක් යනවා. ඊට පස්සේ එම මාර්ගයෙන් විනාඩි 45ක ඒකාකාර වේගයෙන්. විනාඩි 45ක් කියන්නේ මේ තියෙන එක කැලක් විනාඩි 15යි. මේක කැලක් විනාඩි 15යි. එතකොට 15යි 30යි 45යි. මෙතෙන්ට එන්නේ අඩිරුල කියලා ලස්සනට. කෙලින් ඉරක් අනිත්. ඊට අපි දෙවෙනි ප්‍රශ්නේ විදිහට අහනවා මම මෙතන ලියන්නම්. දෙවෙනි එක සමන්තම නිවසට ආපසු ගමන් කරන වේගය පැයට කිලෝමීටර වලින් සොයන්න. කොහොමද වේගය හොයන්නේ? වේග හොයන සමීකරණය මොකක්ද? වේගය සමානයි දුර බෙදීම කාලය. වේගය සමානයි දුර බෙදීම කාලය. දුර කීයද? දුර කිලෝමීටර් 15. දුර කිලෝමීටර් 15. කාලය
6 වලින් අපිට හොයන්න කාලය කොච්චර? 6 වලින් ගත්තොත් 4න් 3. දැන් මේක මෙහෙම බෙදලා ගන්න සමහරුන්ට අමාරු වෙන්න පුළුවන් නේ. ඒතර මේකේ උත්තරේ එන්නේ 60 බෙදීම 3ක්. kms ඍණ 1ද උත්තරේ වෙන්නේ 20යි පැය කිලෝමීටර් 20ක වේගයකින් තමයි යන්නේ. මෙන්න මේක සුළු කරගන්න විදිය සමහර කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒකින් දැන් මම ඒක අර අපි දිගට ලියන්නේ මෙහෙම. බෙදීම 4න් 3යි h කියලා ලියන්නේ. ඕක ඉතින් බෙදීම අනිත් පැත්ත හරවලා ගුණ කිරීම කරා. මේක ඍණ 1. ඊට පස්සේ එහෙම කපලා දානවා. මෙතන 5යි 5 වරක් 4 20. මේ විදිහට ගත්තොත් මේ 4 උඩට යනවා. උඩට ගිහලා 60ක් වෙනවා. 60 බෙදීම 3ක් වෙනවා. අපි දැන් යන්නේ ඒකේ B කොටසද? ඒකේ මෙහෙම කියනවා. මෙන්න මෙහෙම රූපයක් දීලා තියෙනවා. එතන ඍජු කෝණයක්ලු. A B C D මේ පාදයේ 77යි. මෙතන ඔහම අර්ධ වෘත්තයක් හඳලා මෙතනින් E කියලා. මොනවද තමයි තියෙන්නේ. ඊට පස්සේ කියනවා මෙම රූපයේ විස්කම්භය 28යි. ඉතින් විස්කම්භය එතන මේක 28යි 100. AEB හරි අර්ධ වෘත්තාකාර කොටසකින් ඉන්න BC දිග 77යි 100න්ද වූ ABCD ඍජු කෝණාශ්‍රාකාර කොටසකින් සමන්විත වේ. මෙම සංයුක්ත රූපයේ පරිමිතිය හොයන්න. දැන් අපි දන්නවා මේක දැන් ඍජු කෝණාශ්‍රයක් නම් සම්මුඛ පාද සමානයි. එතකොට මේකත් 77යි. මේ පැත්ත 28යි. දැන් අපි මේ අර්ධ වෘත්තයේ ඡාප දිග දන්නවද? නෑනේ. අපි දැන් අර්ධ වෘත්තයේ ඡාප දිග හොයාගන්න ඕනේ. අපි දන්නවා ඡාප දිග හොයන සූත්‍ර දෙකක්. එකක් සමානයි එකක් තමයි C සමානයි 25R. අනිත් එක තමයි C සමානයි 5D. මේ ඇවිල්ලා සම්පූර්ණ වෘත්තයක හොයන දෙකනේ. ඒක කොහොමද අර්ධ වෘත්තයක හොයන්නේ? ಗುಣ කිරීම භාගයක් දාන්න. මේකටත් භාගයක් දාන්න. හරි. මේ දෙක කැපිලා. එතකොට 5 කියන්නේ 7න් 22. R අපි දන්නේ නැහැ. අපිට දීලා තියෙන්නේ D. R කොහොමද දාගන්නේ? මේක දෙකෙන් බෙදලා. එතකොට R කියන්නේ 14. එතකොට ඡාප දිග 44. ෂුවර් නෑ වගේ නම් අරකටත් දාලා බලන්න. 5 කියන්නේ 7න් 22යි. ಗುಣ කිරීම D කියන්නේ 28යි. බෙදීම අර භාගය මෙතනින් මම දාගන්න. මේ දෙකට මෙතන 11යි. මෙතන 7යි මෙතන 4යි. 11 වරක් 4 44යි සෙන්ටිමීටර්. එතකොට මේ ඡාප දිග ඇවිල්ලා 44යි. ඊට පස්සේ මේ ටික එකට එකතු කරන්න ඕනේ. 77යි 28යි 44යි 7යි 7යි 14යි 14යි 4යි 18යි 18යි 8යි 26න් 6 දැම්ම දෙකක් ඉතිරි 7යි 7යි 14යි 2යි 16යි 16යි 2යි 18යි 18යි 2යි 18යි 4යි 22යි උත්තරේ 226 සෙන්ටිමීටර්. බලන්න මේකේ දෙක කොටස අපි මෙහෙම අහනවා ඍජු කෝණාශ්‍රාකාර කොටසෙහි වර්ගඵලය අර්ධ වෘත්තාකාර කොටසෙහි වර්ගඵලයෙන් කී ගුණයක්? මේ ඍජු කෝණාශ්‍රාකාර කොටසෙහි වර්ගඵලය අර්ධ වෘත්තාකාර කොටසෙහි වර්ගඵලය වගේ කී ගුණයක්? අපි ඉස්සරලා මේක 1 කියලා දාගමු මේක 2 කියලා දාගමු. එකේ වර්ගඵලය කියලා දාගන්න. ඒක කොහොමද ගන්නේ? 77 ගුණ කිරීම 28. 8 වරක් 7 56න් 6 දැන් 5ක් ඉතිරි 56යි 5යි 61. දෙකෙන් ගුණ කරපුවාම 14යි 154යි. 6යි 5යි 11යි 2යි. දැන් අපි හොයන්න ඕනේ අර්ධ වෘත්තයේ වර්ගඵලය. වෘත්තයක වර්ගඵලය හොයන සූත්‍රය අපි දන්නවා 5r වර්ගය. අර්ධ වෘත්තයක නම් භාගයක් දාන්න. මේ අපි හිතුවේ අපි අකුණු කරගත්ත දෙවෙනි රූපයේ වර්ගඵලය. 7න් 22 ගුණ කිරීම 14 ගුණ කිරීම 14 ගුණ කිරීම භාගය කියලා දාගමු. 1යි මේක අපෝ 7යි 4 7 කැපිලා. එතකොට ඉන්නේ 22 වැඩි කිරීම 14 ගේ. 22 14න් ගුණ කරපුවාම කීයද කියලා තමයි අපි හොයන්න ඕනේ. 4න් ගුණ කරපුවාම 88යි මෙතන 22. එතකොට උත්තරේ 308යි. 308යි වර්ග සෙන්ටිමීටර්. මෙතන වර්ග සෙන්ටිමීටර්. ඊට අපි දැන් මේකෙන් බෙදන්න. 6 බෙදීම 308.
බලමු 308 එකයි මෙතන 7ක් විතර ඇති නේද? ඔව් 4ක් අර 56යි බිංදුව එහෙම යනවා. 4ක් 321. එතකොට උත්තරේ 7 ගුණයක්. මේකේ වර්ගඵලය මේක වගේ 7 ගුණයක්. ඔන්න ඔහොම තමයි 2024 ඕලෙවල් ප්‍රශ්න පත්‍රයේ එක කොටසේ B කොටසේ පළවෙනි ප්‍රශ්නය දෙවෙනි ප්‍රශ්නය අපි හැදුවේ. ඉතින් ඊළඟ බදාදා හවස 7ට මේක ඉතුරු ප්‍රශ්න ටිකෙන් අපි හම්බෙමු. එහෙනම් අදට ගිහිල්ලා එන්න.